හලෝ මගේ මායා පැටවුනේ කොහොමද ඉතින් ඔයාලා පරිස්සමට ඉන්නා නේද? මම මේ දවස් ටිකේම එක දිගට සහර කතාවේ එපිසෝඩ්ස් ටික දීලා කතාව ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. තව පුංචි කොටස් ගණක් තමයි තියෙන්නේ. ඒ වගේම මම දවසකට එක අවර්ණ කොටස ගානෙත් දෙනවා. හවස් වරුවට අවර්ණ කොටසක් දානවා. ඒ වගේම උදේටයි හවසටයි දෙකට අනිවාර්යෙන් මම සහර කොටස ගාන දෙනවා. එහෙනම් දුවලා ගිහින් channel එක subscribe කරලා එන්නකෝ. හරි. එහෙනම් අපි යමු සාරා 55 වෙනි දිගහැරුම. එතන ඒ කතාබහ ඉවර වුණ ගමන් මං ආවේ කේවින්ගේ කාර් එක ළඟට. විදු අභිව රෝද පුටුවෙන් අරගෙන පිටිපස්සේ ෂීට් එකේ තියලා එයාත් එතනින්ම වාඩි වෙලා. ඉතින් මං කේවින්ට එහා පැත්තේ සීට් එකට නැංගේ පිටිපස්සේ සීට් එක දිහා බලන ගමන් මොනවා වුණත් අභි ඉන්නේ ගොඩාක් වේදනාවේ. ඒත් ඒ මූණට අද ටිකක් එළිය වැටිලා. මොකද එයා දැන් ඉන්නේ එයාගේම අයියා ළඟ. ඒකට විදුගේ මූණ නම් ටිකක් වෙනස් වෙලා. ටිකක් නෙමෙයි. හරියට පොයේ දවසට හඳ වගේ එළිය වෙලා. මං නගිනකොට ඒ තුන්දෙනා හොඳ බර කතාවක්. කේවිනෝ අර පහළ වෙද මහත්තයා හිටියද මේ ටිකේ? මේ ටිකේ නම් කොහෙදෝ මන්ද සාත්තුවකට ගිහින් ඉන්නේ කියලා අපේ අම්මා කිව්වා බං. එන්නේ අනිද්දලු. තාත්තගෙත් මොකද්ද සතෙක් කාලා ඊයේ වෙද මහත්තයා හොයන් ගියාට ඉඳලා නැහැ. එහෙනම් මලියෝ වෙද මහත්තයා ආවම මම එක්කන් යමු නේද බං? ඔව් ඒක හොඳයි. මොනවා වුණත් මට උඹව දාලා යන්නත් මොකද්ද වගේ හිටියේ. උඹයි මායි අර මොකක්ද එකයි වගේනේ හිටියේ. දැන් මට ඒකේ අවුලකුත් නැහැ. උඹට මේ අනිත් බාගේ ඉන්නවනේ. තෝ ගිහින් ඒ සිටිසන් එහෙම ගන්න හොඳේ. වරෙන් මෙහෙට අපි කට්ටිය ඉස්සර වගේම බං. ඒ දෙන කතා කළත් අපි නම් කිසිම සද්දයක් නැතුව ඔහේ බලන් හිටිය ලොකු කල්පනාවක්. ඊළඟට තමයි ඉතින් හොඳම යුද්ධේ පටන් ගන්න යන්නේ. මේ දේශ මොකද කියන්නේ? සතුටටත් එක්ක හීනියට මේ කේවින් ඔයාලා දෙන්නව ලෑස්ති වෙන්නේ මගේ ගුටි කන්න හොඳේ. එසේ උත්තමාවියනි මට ඔබේ විද්වාන් උතුමාණන්ව මෙම සතුට සැමරීමට ලබා දෙන්නේ කවදාද මැතිණියනි? ඒ තිබුණ සීරියස් මූඩ් එක ගිහින් අපි හැමෝටම hina ගියේ කේවින් එක කියපු විදියට. අභිත් කල්පනාවෙන් මිදුනේ ඒ සද්දෙට. ඒ එක්කම විදුව හරි ආදරෙන් අබේ දිහා බලන් ඉන්නවා මං දැක්කේ ඉස්සරහා කන්නඩියේ. ඇයි මොකද උඹ නිකන් 18 අරන් 100ට දීලා වගේ? ඇයි අයියා ළඟ ඉන්න බැරිද? නෑ මේ අයියා මං හින්දා මම මේ කිව්වේ මට මගේ වැඩ මුකුත් තනියම කරගන්න බෑ මේ කකුල නිසා. ඉතින් මං අගේ අබ්බ ගාතේ එක ගෙදර ගෙනියලා ඔයාලටත් අභිට ඉතිරි ටික කියන්නවත් ලැබුණේ නෑ. විදු ඒ හිටියේ විදිහටම අභිව වැළඳගත්තා. ඇත්තටම අභි ඉන්නේ ගොඩාක් අසරණ වෙලා. ඒ අසරණකමට දැන් හයියට කෙනෙක් ඉන්නවා කියන එකම මගේ හිතට සැනසීමක් වුණා. ඒ එක්කම ඔන්න කේවින් පටන් ගත්ත කියවන්න. අනේ මන්ද බඳින්නත් ඉන්නේ. ඒ උනාට කියවිල්ල නම් අඩුවක් නෑ. උඹ ඔය දේශකින් හොඳ වයින් අහගන්න තමයි හදන්නේ. මේ ඉන්නේ තව මාසෙකින් දෙකකින් ඩොකාමාකෙක දාගන්න ඉන්න එකේ. අනික තමයි මේ ඉස්සරහට වෙලා හොර පූසියෙක් වගේ ඉන්නේ. සාරු දැන් එළම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙලා ඉන්නේ. ආයේ එකෙම නම්බර් 1 බිස්නස් වුමන් උනාකි මේ ළඟදිම. ඒ නිසා උඹ ඔය කට වහගෙන යනවා. නැත්තම් උඹට එහෙන් බත් කන්න වෙන්නේ දත් නැතුව. දෙයනේ මේ කේවින්ගේ කටට නම් මේ වචන කොහෙන් එනවද මන් දන්නේ. කේවින් එහෙම කියනවත් එක්කම අභි පුදුමෙන් වගේ මන් දිහා බැලුවා. මොකද එයා හිම දෙයක් දන්නේ නෑනේ. ඔය ඇත්තමද සාරා? මේ ඒ ඉන්නේ මගේ මෙනිකේ හොඳේ. ඔබ නම් එන්න එපා යාව ඉල්ලගෙන. මම ඔබට මොනා දුන්නත් එයාව නම් දෙන්න. ඒ නිසා ඌවට නම් එන්න එපා. කිව්වේ නෑ කියන්න එපා මල්ලි. ඔන්න ඉතින් ඉරිසියාකාරයාගේ වැඩ පටන් ගත්තා. දැන් ඉතින් බොරුවටත් එක්ක මූණ නරක් කරගෙන අබේට බනිනවා. උදේ ඉඳලම අද මල් ළඟටවත් එන්න බැරි වුණානේ මේ ප්‍රශ්න නිසා. ඒකටත් එක්කම තමයි ඔය නෝක්කඩ පිරිමහන්න ඉතින්. අනේ මේ අයියේ මං ඔබට හොස්පිටල් එකේදීත් කිව්වේ සහරට ලැබිලා තියෙන හොඳම කෙනා. මගේ හිතින් ඒ හැම දෙයක්ම අයින් කරලා දැම්ම අයියේ. උඹලා දෙන සතුටින් ඉන්නවා දකින්නයි මටත් ඕනේ. අභි එහෙම කිව්වේ මන් දිහා පොඩ්ඩක්වත් බලන්නේ නැතුව.
ඇත්තටම ඒ අතීත වල දාලම තියෙන එක අපේ අනාගතයට හොඳ වෙයි. මොකද දැන් අපි හැමෝම එකම ගෙදරක. ඒ කියන්නේ අපිට අපි එක එක්කෙනා එක්ක හොඳ පිරිසිදු සම්බන්ධකම් තියාගන්න ඕනේ. ඒවට පළුද්දක් වුණොත් වෙන්නේ මහා විනාශයක්. තව කතාව පිටම අපි ගෙදරටම ඇවිල්ලා. ආතම්ම මේ වෙද්දි ගෙදර ඇවිල්ලා. අපි චූටිට මේ දේවල් කියන්නේ නැති. දෙයියනේ මේ කෙල්ල මේක කොහොම බලපායිද? මොකද එයා බීටයි විදුටයි දෙන්නටම පණ ඇරලා ඉන්නේ. අපි වාහනයෙන් බහලා ගෙට ගොඩ වෙන්න යනවත් එක්කම චූටි එළියට බැස්සේ හොඳටම අඬාගෙන. ඒ ආව ගම චූටි අපීගේ රෝද පුටුව ළඟ දනනවලා එයාට තුරුල් වුණා. දෙයියනේ අබී අයියේ ඇයි අනේ ඔයාට මෙහෙම වුනේ? අනේ මං මේ ඉන්නේ චූටි හොඳට. කෝ නැගිටින්නකෝ. නාඩා ඉන්නකෝ චූටි. එදා ඔයා මෙහෙ ඉඳලා ගියාට පස්සේ මගේ හිතට හරි අමුත්තක් දැනුණා අබී අයියේ. මං අක්කටත් කිව්වා. ඒත් ඔයාට කතා කරගන්න විදියක් තිබ්බ නෑනේ අබී අයියේ. අපේ චූටි ඉස්සර ඉඳලම අබී එක හුඟක් එකතු. ඒ නිසාම එයාට මේක දරා ගන්න ගොඩාක් අමාරුයි. ඒත් ඉතින් මේක තමයි ජීවිතේ. විදුට චූටි ආඬනම බලන් ඉන්නම බැරි තැන විදු චූටිව නැගිට්ටුවා. හරි අයියෝ මේ බලනවා චූටි හොට්ටු කෙල්ලෙක් වෙලානේ. දැන් අබී අයියා ආවනේ. එයා ඉන්නෙත් අපි එක්කම. ඒ නිසා අපි හිමින් කතා කරමුකෝ. දැන් මුට අමාරු ඇති. වාහන එක දිගටම ඇවිල්ලා. ඔය ඇත්තමද දේශයයේ අබී අයියා අපි එක්ක අනේ මම ඔයාට හරි ආදරේ දේශයයේ. ඔව් බං ඔව්. මගේ මල්ලි වර හිතක් පපුවක් නැති ගෑණියක් ළඟ තියන්න මට කොහොමද හිත හදාගන්න බෑ චූටිය. ඔන්න ඉතින් චූටිගේ ප්‍රශ්න පත්‍රයටම උත්තර දීලා අපි ගෙට ගොඩ වුණා. අපි එද්දි හොඳටම දවල් වෙලා තිබුණා. ආතම්මා ගෙදර හිටපු නිසා එයා දවල් කෑම ලෑස්ති කරලා තිබුණ නිසාම මං ඇඟපත සෝදන්න ගියේ කෙවිනොයි විදුයි අබී තුන් දෙනාම සාලෙට වෙලා මොකක්ද කතා බහක් හොරාට කරගෙන යද්දි. To be continued. ඔන්න ඉතින් සාරා තවත් ලස්සන කොටසක් අරගෙන කතාව ලස්සන නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න හොඳයි. එහෙනම් තවත් කොටසක් ඉක්මනට අරගෙන එන්නම්. එතකම් පරිස්සමට ඉන්න. බයි බයි මගේ මායා පැටවුනේ.